ඔබ දැන් ගොඩනැගිල්ලක් හදන්න පටන් අරගෙන තියෙනවා. දැන් හොඳ ඉඩමකුත් තෝරගෙන තියෙනවා. හැබැයි තෝරගත්ත ඇතරම හරි ඉඩමක්ද? මොකද අපි කලින් කතා කළානේ ඔබ මේ ගොඩනගන ඉදිකිරීම ඔබේ පෞද්ගලික නිවස වෙන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. එහෙම වුණොතින් එහෙම ඉඩම තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කොච්චර හොඳට කම්පැනි එක තිබ්බත් ප්‍රොෆිට් එකක් ගන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා ඒ කම්පැනි එකට. සමහර කම්පැනිස් තියෙනවා ලොකුවට හයිලයිට් වෙලා නැහැ. හැබැයි ප්‍රොෆිට් කියන්නේ ඒක හිතාගන්න බැරි ප්‍රොෆිට් ලබන කම්පැනි එකක්. කොහොමද මෙහෙම වෙන්නේ? මෙන්න මේකට ඉඩමේ පිහිටීම නැත්නම් ඉඩමේ හැඩය බලපානවා. සිංහමුඛ ඉඩමක් තියෙනවා නම් අන්න ඒක කම්පැනි එකක් නැත්නම් බිස්නස් එකක් කරන්න හොඳ ඉඩමක්. මොකද්ද සිංහමුඛ ඉඩමක් කියලා කියන්නේ? වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings. කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් ඔයාගේ බිස්නස් එකට එනකොට ඔයාගේ බිස්නස් ප්ලේස් එකට එනකොට ඒ එන පාර පැත්තට ඔයාගේ ඉඩම මෙහෙම විවෘත වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඉස්සරහට පනින්න පිම්මක් අරගන්න හැඩයකට ඉඩම තියෙනවා නම් ඒකට කියනවා සිංහමුඛ කියලා. මොකද සිංහයා අත් දෙක ඉස්සරහට තියාගෙන මෙහෙම ඉන්නේ තමන්ගේ ගොදුර වෙනුවෙන් ඉස්සරහට පනින්න. අන්න බිස්නස් එකක් කරනවා නම් ඔයා ගන්න ඕනේ හොඳම ඉඩමක් තමයි සිංහමුඛ ඉඩම. මොකද බිස්නස් එක කියන්නේ ටාගට් එකට පනින්න ඕනේ සිංහයා ගොදුරට පනිනවා වගේ. ඔයාගේ ටාගට් එක ඇචීව් කරගන්න ඔයා බය නැතුව ගැම්මෙන් පිම්ම ගන්න ඕනේ. ඒ ගැම්මෙන් ගන්න පිම්මට ඔයාට පිටු බලය දෙන්නේ ඔයාගේ බිස්නස් ප්ලේස් එක හදලා තියෙන ඉඩම. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ මේ බිස්නස් ප්ලේස් එක ඉස්සරහා තියෙනවා නම් ගලාගෙන යන කානුවක් ඔයාගේ බිස්නස් එක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔයාට එන ප්‍රොෆිට් ඔක්කොම අර කානුව දිගේ ගලාගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක ඉස්සරහා තියෙනවා නම් ලොකු ජලාශයක් සියල්ලම හේදිලා යන වෙන්න පුළුවන්. සාර්ථකයි. හැබැයි ධනය රැඳෙන්නේ නැහැ. මේවා අපි නෙමෙයි කියන්නේ. මේ දේවල් තියෙන්නේ සිංහල සංස්කෘතිය තුල ජ්‍යොතිෂ මතවාදයන් තුල වාස්තු විද්‍යාවන් තුල එන කරුණු කාරණාවල. ඒ වගේම තවත් ඉඩමක් තියෙනවා ගෝපාද. ගෝපාද කියන්නේ මොකක්ද? මේකට කියන්නේ ගවයෙක් වගේ කියලා. හොඳට බලන්න. හරකක් එනවා. හරකා එනවා. රණකොළ ටික කාගෙන යනවා. ඊට පස්සේ ඇත්තකට වෙලා බොහොම අලස විදිහට වගේ වගක් නැතුව කිසිම උනන්දුවක් ඕනෑ එපාකමක් නැතිව රණකොළ ටික වමාර කකා ඉන්නවා. සමහර බිස්නස් තියෙනවා පටන් ගත්ත ගම බොහොම සීග්‍රයෙන් දියුණුවට යනවා. කාලයක් ගිහිල්ලා අර වමාරන් කන ගොනා වගේ තමයි. එක තැන. ඒකටත් බලපාන්නේ ඉඩමම තමයි. මොකද ඉඩම මේ විදිහට පාරට පටු වෙලා තියෙනවා නම් අන්න එතනදී ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඔබ ව්‍යාපාරයක් පිණිස ඉඩමක් තෝර ගන්නවා නම් සිංහයේ ගොදුරට පනින්න ඉන්නවා වගේ ඒ ව්‍යාපාරයට සුදුසු ඉඩම තෝරගන්න. ඉස්සරහට පනින්න පිම්ම ගන්න ශක්තිය දෙන්න. ඒ වගේම ඔබට ගෙදර ආර්ථිකය රඳවා ගන්න අවශ්‍යයි නම්
අන්න හොඳම විදිහ ගෝපාදිටම. මේ වගේ තව ගොඩක් කාරණා තියෙනවා සැලකිලිමත් වෙන්න ඕනේ ඉඩමක් ගන්නකොට. මොකද ඔබ ඉඩම ගන්නේ ව්‍යාපාරයකටද නැත්තම් ඔබේ නිවස තනන්නද? ඒ වගේම නිවස ඉස්සරහා ආනුවක් තියෙනවද? ඔබේ ව්‍යාපාරික ස්ථානය ඉස්සරහා ගලා හැරෙන ජලාශයක් තියෙනවද? මේ හැම දෙයක් ගැනම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි මේ අපි කියන දේවල් වලට වඩා මේ වෙනුවෙන් වරලත් සුදුස්කම්ලත් පුද්ගලයෝ ඉන්නවා. වාස්තු විද්‍යාඥයින් ඉන්නවා. වාස්තු වේදීන් ඉන්නවා. ජ්‍යොතිෂ වේදීන් ඉන්නවා. ඉන්නවා කොට හැමෝම නෙමෙයි. දක්ෂ හරියට විෂය ගැන දැනුම තියෙන ප්‍රවීණයන් ඉන්නවා. අන්න ඒ ප්‍රවීණයන්ගෙන් සුදුසු උපදෙස් ගත්තට පස්සේදී ඔබට පුළුවන් මේ දේවල් නිරාකරණය කරගන්න. ඒ වගේම තමයි ඔයා ඉඩමක් ගන්නකොට තවත් සැලකිලිමත් වෙන්න ඕනේ හැඩ තියෙනවා. විශේෂයෙන්ම එල් හැඩය නැත්තම් පොරවක හැඩය තියෙන ඉඩමක් ගන්න තියා හිතන්නවත් එපා කියලායි කියන්නේ. ඇයි ඒ? මොනවද ඉඩමක් ගන්නකොට ගන්න එපා කියන ඉඩම්වල හැඩ? අන්න එහෙමනම් ඒ දේවල් ගැනත් අපි ඉස්සරහට කතා කරනවා. අමතක කරන්න එපා පරම්පරා ගානක් වෙනුවෙන් ඔයා කරන ආයෝජනය නිවැරදි ආයෝජනයක් වෙන්න නම් මේ කතා කරන දේවල් අතිශයින් වැදගත් වෙනවා. ඒක නිසා ඊළඟ වීඩියෝ එකෙන් අපිත් එක්ක අනිවාර්යෙන් එකතු වෙන්න. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන් කරුවන් වන්නෙමු. ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනගන්නෙමු. විශ්වාසයෙන් දැනුමින් සන්නද්ධව මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings